Hi guys, welcome back to our YouTube channel Family Trails. ඔන්න ගොඩක් දවසකින් අද වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාලා වීඩියෝ එක පටන් ගද්දි දකින්න ඇති අපි කොහෙද ගියේ කියලා. අපි ගියා චිලව් වල තියෙන ලස්සන රිසෝට් එකකට. අනන්තය රිසෝට් ඇන්ඩ් ස්පා චිලව්. මේ රිසෝට් එකේ බීච් ෆ්‍රන්ට් ලොබි එකක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම මම මෙතන දැක්ක දෙයක් තමයි මේ ලොබි ඒරියා එක හරිම කාම්. ඇත්තටම අපිට හොඳ වෙල්කම් එකක් හම්බ වුණා. අපි චෙක් ඉන් වුණ ගමන් රීෆ්‍රෙෂ් වෙන්න සිනමන් වලින් හදපු ඩ්‍රින්ක් එකක් දුන්නා යාලා. මේ ලොබි එකේ දෙපැත්තෙන් තියෙන ලස්සන පොන්ඩ් දෙකක්. අපි චෙක් ඉන් වෙලා ඊට පස්සේ අපේ රූම් එකට ගියා. අපි ගත්තේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් රූම් එකක් ඩිලක්ස් කැටගරි එකෙන්. ඉතින් රූම් එකට ගිහිල්ලා මම පෙන්නන්නම් රූම් එක කොහොමද කියලා. මේ අනන්තේ රිසෝට් ඇන්ඩ් ස්පා කියන්නේ ලක්ෂරි හොටෙල් එකක්. අපේ රූම් එකට යන්න ටික දුරක් යන්න ඕනේ. ඉතින් අපි ඇවිදගෙනම ගියා. අපි යන අතරේ උකුසිකුත් උඩින් යනවා. මම ඔන්න ඔයාලට උකුසවත් පෙන්නනවා. මේ තියෙන්නේ රූම් එක. මේ රූම් එකේ ලොකු ස්පේස් එකක් තියෙනවා. අපි ලොකු මුදලක් දීලා රිසෝට් එකකට යන්නේ ෆැමිලි එකත් එක්ක කාලය ගත කරන්න, රිලැක්ස් කරන්න, ඒ වගේ දේවල් වලටනේ. මම හිතන්නේ ඒකට අපි ගන්න රූම් එකත් ලොකුවට බලපානවා කියලා. ඉතින් එහෙම බැලුවම මේ අනන්තේ රිසෝට් ඇන්ඩ් ස්පා එකේ අපි ගත්ත රූම් එක නම් බෙස්ට්. මොකද ඒකේ ලොකුවට ඉඩ තියෙනවා. අපිට ඕන විදිහට බාත්රූම් එක මම මේ ඔයගලන්ට පෙන්නන්නේ බාත්රූම් එකෙත් ලොකු බාත් ටබ් එකක් තියෙනවා. ලොකු ස්පේස් එකක් තියෙනවා. අනිත් එක බාත්රූම් එකේ සාමාන්‍යයෙන් තියෙන්න ඕන හැම දෙයක්ම තිබුණා අපිට අවශ්‍ය දේවල්. අනිත් එක තමයි රූම් එකෙත් අපිට ඕන දේවල් මිනි බා එකක්, එතකොට සේෆ්ටි ලොකර්ස්, ඒ වගේම කොෆි ටී හදා ගන්න අවශ්‍ය දේවල්, ඒ හැම දෙයක්ම වගේ රූම් එකේ තිබුණා. තව අපි කොට් එකක් රික්වෙස්ට් කරා. ඒකත් ඒගොල්ලන් ඇරේන්ජ් කරලා දීලා තිබුණා. මම මේ රූම් එකේ තිබ්බ හොඳ දේවල් ඔක්කොම කිව්වනේ. ඒ වගේම මේ රූම් එකේ නැති දේවල් ටිකකුත් තිබුණා. මම ඒ ටිකත් කියන්නම්. මේ රූම් එක ප්‍රොපර්ලි මේන්ටේන් කරලා නම් තිබුණේ නැහැ. රූම් එකේ පොඩි ප්‍රශ්න නම් ගොඩාක් තිබුණා. මේ රූම්ස් කාලෙකින් රිපෙයාර් කරලා නැහැ මං හිතන විදිහට. ඒක අපි දැකපු ලොකු අඩුපාඩුවක්. මං හිතන්නේ දැන් අලුතෙන් මේවා රිපෙයාර් කරොත් මේ රූම්ස් මීට වඩා ලස්සනයි කියලා මට හිතෙනවා. මම ඔයාලට view එක පෙන්නන්නම්. ලොකු garden එකක් තියෙනවා. ඈතින් අපිට beach එකක් පේනවා. අපි beach එකට නම් ලොකුවට ගියෙම නෑ. මොකද රැල්ල ටිකක් සැර වැඩි. අපේ චූටි බබාව නිදි කරලා අපි තුන්දෙනා මේ හදන්නේ ෆොටෝ එකක් ගන්න. සීර නම් ඉතින් හරිය කැමැත්තෙන් එනවා ඒවට. මේ වගේ ලොකු ස්විමින් pool දෙකක් තියෙනවා මේ රිසෝට් එකේ. අපි ඉතින් වැඩි වෙලාවක් හිටියේ pool එකට වෙලා තමයි. මට කියන්න අමතක වුණානේ මේ හොටෙල් එකේ එක පැත්තක කලපුව තියෙනවා. අද අපේ ලෝරා බබාව ෆස්ට් ටයිම් pool එකට දැම්මා. එයාත් හරි ආසාවෙන් හිටියා. සියර නම් හොඳට එන්ජොයි කරනවා හැමදාම වගේ. අනන්තේ චිලව් කිව්වම ගොඩක් අය දන්නවා මේ රිසෝට් එකේ වෝටර් විලා ඒරියා එකක් තියෙනවා කියලා. මේ ඈතින් පේන්නේ ඒක තමයි. මම හිතන්නේ වෝටර් විලා ඒරියා එකේ හොඳ ප්‍රයිවසි එකක් තියෙනවා. මෙතන ගොඩක් හනිමූන් කපල්ස් අතර ප්‍රසිද්ධයි. මේ රෙස්ටොරන්ට් එකේ තමයි අපි බ්‍රෙක්ෆාස්ට්, ලන්ච්, ඩිනර් තුනම ගත්තේ. මං හැම එකේම නම් වීඩියෝස් ගත්තේ නෑ. මම ලන්ච් එකට ගිය වෙලාවේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඒ ටික ඔයාලට පෙන්නන්නම්. බුෆේ එක නම් ලස්සනට ඇරේන්ජ් කරලා තිබුණා. කෑම වර්ගත් ගොඩක් තිබුණා. හැබැයි මට නම් හිතිච්ච එක දෙයක් ෆුඩ් නම් ගොඩාක් රසට තිබුණ නැහැ. හැබැයි මෙතන ඒගොල්ලන්ගෙන් හොඳ සර්විස් එකක් නම් අපිට හම්බ වුණා.
මම කිව්වනේ අපිට රෙස්ටොරන්ට් එකේ නම් ස්ටාෆ් එකෙන් හොඳ සර්විස් එකක් හම්බ වුණා කියලා. හැබැයි රූම් සර්විස් වල නම් පොඩි අඩුපාඩුකම් තිබුණා. මොකද සමහර වෙලාවට අපිට අවශ්‍ය දේවල් ගෙන්න ගන්න ඒගොල්ලන්ට 4-5 සැරයක් කෝල් කරන්න උන වෙලාවල් තිබුණා. මම හිතනවා ගෙස්ලට මීට වඩා ඇටෙන්ෂන් එකක් දෙන්න ඕනේ අනිවාර්යෙන් කියලා. අපි ලේට් චෙක් අවුට් එකක් ගන්න හිතාගෙන හිටියත් අපිට ලේට් චෙක් අවුට් එකක් නම් ගන්න බැරි වුණා. මොකද ඒගොල්ලන්ගේ ගෙස්ලා වැඩි නිසා වෙන්න ඇති. ඒක ඒගොල්ලන්ට අපිට දෙන්න බැරි වුණා. කොහොම වුණත් අනන්තේ රිසෝට් ඇන්ඩ් ස්පා කියන්නේ ලස්සන රිසෝට් එකක්. අපිට ෆැමිලි ටයිම් එකක් ගත කරන්න, යාළුවොත් එක්ක එන්ජොයි කරන්න, ඔෆිස් ට්‍රිප් එකක් යන්න බෙස්ට්ම ප්ලේස් එකක් කියලා මම හිතනවා අනන්තේ රිසෝට් ඇන්ඩ් ස්පා. ඉතින් ඕගොල්ලෝ අනන්තේ ගිහිල්ලා තියෙනවා නම් ඔයාලගේ එක්ස්පීරියන්ස් එක කමෙන්ට් එකක් දාන්න. මගේ වීඩියෝ එක එන්ජොයි කරන්නද කියලා හිතනවා. එහෙනම් තවත් ලස්සන අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye guys.